කතාවටත් තියෙනවා මිනිස්සුන්ගේ බාහිර ස්වරූපයෙන් කවදාවත් මිනිස්සෙක් මයින් එපා කියලා. ඒ කියන්නේ යන කතාවත් ඒ වගේ ලස්සන කතාවක්. ඒ තමයි එක දවසක් තාත්තකට පුතෙකුයි කෝච්චිය එන වෙලාවේ මේ පුතා පාරේ තියෙන ගස් වැල් බලාකුළු අහස තියෙන මේ දේවල් දිහා බලාගෙන අවුරුදු 20ක 21ක වගේ පුතේ කොන්චි දරුවෙක් විදියට තාත්තගෙන් අහනවා තාත්තේ අපි කෝච්චියේ යනකොට බලාකුළු අපි පහු කරගෙන යනවා. අර බලන්නකො තාත්තේ අපි යනකොට ගස් වැල් ගල් මේ හැම දෙයක්ම අපි පහු කරගෙන යනවා. ඉතින් පිටිපස්සෙන් ඉන්න ජෝඩුවකට මේ පුංචි පුතාගේ කතා වෙච්ච රල්වෙන්නේ. මේ වයසක ජෝඩුව මේ තාත්තගෙන් අහනවා ඔයාගේ පුතා වෛද්‍යවරයෙක්ට පෙන්වුවේ නැද්ද? මොකක් හරි මානසික රෝගයක් වෙන්නේ. හේතුව අවුරුදු 20ක 21ක වගේ වැඩිහිටි දරුවෙක් අර වගේ පුංචි දරුවෙක් අහන ප්‍රශ්න අහන එක ඇත්තටම අපිත් දැක්කයින් පස්සේ හිතන්නේ මානසික රෝගයක් වෙන්නේ. ඉතින් අවසානයේ මොකද වුනේ? මේ තාත්තා දෙන උත්තරේ තමයි ඇත්තටම මම පුතාව වෛද්‍යවරයෙක්ට පෙන්නලා මේ එක්කගෙන ගම. උපතින්ම අසන්ද වෙච්ච මගේ පුතා අද තමයි මේ ලෝකේ පළවෙනි වතාවට දැක්කේ. මගේ පුතා උපතින් අන්ධයි, ඇස් දෙක පේන්නේ නැහැ. පුතා වෛද්‍යවරයා ගාවට ගිහිල්ලා සත්කම් කරලා මේ ලෝකේ දැකලා එන පළවෙනි ගමන මේක. අපිටත් අපේ ජීවිතේ ඒ වගේ සිදුවීම් වෙන්න පුළුවන්. අපි සමහර විට මිනිස්සුන්ගේ බාහිර ස්වරූපය, මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් මේ දේවල් වලින් මිනිස්සුමයි නියනවා. හැබැයි ජීවිතේ ඇත්ත තත්ත්වයේ අතුලාන්තයේ නොදකින කම අපි හැම කෙනෙක්ම වැරදි මිනිස්සු.